ඔන්න හුඟක් යාළුවෝ මගෙන් ඇහුවනේ මම බිලින් අච්චාරු හැදුවේ කොහොමද කියලා. ඔන්න මං කියලා දෙන්න යන්නේ. මේ මං අද අරගත්තේ තඹපු බිලින්. දැන් දවස් 3-4ක් වෙනවා මම මේක හදලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න අද වුණාට. මම මේ තඹ බිලින් ටික ආයිමත් විනාකිරි චුට්ටකින් තඹ ගන්නවා. හැබැයි විනාකිරි වලින් තඹන්න අවශ්‍ය නැහැ. තඹපු බිලින් ගත්තොත් ඔයාලා වේලපු බිලින් ගත්තොත් අනිවාර්යෙන් විනාකිරි වලින් චුට්ටක් ඒක තැම්බෙන්න තියන්න. ඊට පස්සේ මම ඒක තැම්බෙන්න තියලා මේ චිකන් කරි එකක් ඒ වගේ එහෙම හදනකොට විදියට මේ මිරිස් 3-5 ටිකක් කබලේ බෙද ගන්න ගත්තා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේක ඔයාලගේ කැමැත්ත අනුව මිරිස් 3-5 එකතු කරලා බදින්න. මම මෙතන එකතු කරේ කෑලි මිරිස්. මේ හැබැයි කුඩු මිරිස් උනත් ගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඔයාලා කැමති දේ ගන්න. ඊට පස්සේ මේක ඉතින් අර ටිකක් සුවඳ එනකන් පාට වෙනස් වෙනකන් දුඹුරු පාට වෙනකන් කබලේ මේක බෙද ගන්නවා. බෙදලා එක පැත්තකින් තියන්න. ඊට පස්සේ ඔයගලන්ට බීලුණු ගන්න. බීලුණු ගැඹුරු තෙලේ බදින්න ඕනේ. ගැඹුරු තෙලට දානකොට බීලුණු අපිට බිලින් සාමාන්‍ය බිලින් ප්‍රමාණයට ලුණු ඒ වගේ 3 ගුණයක් විතර ගන්න පුළුවන්. බිලින් ප්‍රමාණයට සාපේක්ෂව ලුණු වැඩි වුණාට කමක් නැහැ. හරි. එතකොට ගොඩක් රසයි. මේ එතකොට අර තියෙන උෂ්ණ ගතියත් පොඩ්ඩක් අඩු වෙනවා. කැවෙන ප්‍රමාණය අඩුයිනේ අපිට. ඒකයි. මේ බීලුන් ටික හොඳට ගැඹුරු තෙලේ බැදලා අර තැම්බෙන්න තිබ්බ මේ බිලින් එකට දාගත්තා මම. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් තෙල් ටික වෙනම මේ බේරෙන්න තියලා පස්සේ එකතු කරන්න. ඊළඟට මම